අපි ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද කිහිපයක් එහි තේරුම සහ උදාහරණ සමග බලමු. 221 accelerate වේගවත් කරනවා. The car accelerates quickly. කාර් එක ඉක්මනින් වේගවත් වෙනවා. He accelerates the process. ඔහු ක්‍රියාවලිය වේගවත් කරනවා. 222 accept පිළිගන්නවා. I accept your apology. මම ඔබගේ සමාව පිළිගන්නවා. She accepts the invitation. ඇය ආරාධනය පිළිගන්නවා. 223 access ප්‍රවේශ වෙනවා. I access the website. මම වෙබ් අඩවියට ප්‍රවේශ වෙනවා. Students access online lessons. සිසුන් අන්තර්ජාල පාඩම් ලබා ගන්නවා. 224 accommodate නවාතැන් දෙනවා. The hotel accommodates many guests. හෝටලයේ බොහෝ අමුත්තන්ට නවාතැන් දෙනවා. We accommodate new students. අපි නව සිසුන්ට ඉඩ සලසනවා. 225 company සමග යනවා. I accompany my friend to school. මම මගේ මිත්‍රා සමග පාසලට යනවා. She accompanies her mother to the hospital. ඇය තම අම්මා සමග රෝහලට යනවා.